අයිබෝන් අද අපි ඇවිත් ඉන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත් පූජනීය සහ ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයට. අද දවස විශේෂයි. මොකද අද ඇසළ පොහොය දවස. ඒ නිසාම වෙනදට වඩා විශාල බැතිමතුන් පිරිසක් මේ පින්බිමට ඇවිත් තිබුණා. ඉතිහාසයට අනුව මේ බෝධීන් වහන්සේ අනුරාධපුර ශ්‍රීමා බෝධීන් වහන්සේගේ දෙතිස් පළරුක් බෝධීන් අතරින් එක් බෝධීන් වහන්සේ නමක් ලෙස සැලකෙනවා. ඒ නිසාම වසර පුරා දිවයිනේ නන්දෙසින් බැතිමතුන් මෙහිට ඇවිත් බෝධි පූජා පවත්වමින් ආශිර්වාද ලබා ගන්නවා. අපි බෝධීන් වහන්සේ වැඩ පුදාගෙන පූජා කරා. මේ වගේ නිස්කලංක පරිසරයක ටික වෙලාවක් ගත කරන එක හිතට පුදුම සැනසීමක් දැනෙන අත්දැකීමක්. විහාර භූමිය පුරාම අද දැක ගන්න ලැබුණේ ශ්‍රද්ධාවෙන් පිරුණු සුන්දර වාතාවරණයක්. කුඩා දරුවන්ගේ ඉඳලා වැඩිහිටියන් දක්වා හැමෝම ඊටම භක්තියෙන් වන්දනාමාන කරමින් සිටියා. විහාර මන්දිරයත් ඇත්තටම හරිම ලස්සනයි. තිබෙන බුද්ධ ප්‍රතිමා, බුදුසිතුවම් සහ පැරණි නිර්මාණ මේ ස්ථානයගේ තවත් වැඩි කරනවා. අද ඇසළ පොහොය නිසා විහාරස්ථානය පුරා විවිධ ආගමික වැඩසටහන් සහ සැරසිලි දැක ගන්න ලැබුණා. හැම තැනම තිබුණේ පින්බර සාමකාමී වාතාවරණයක්. විහාරස්ථානයේ අවට දවසල් රසකුත් සන්නිධානය කරලා තිබුණා. බීම, බිස්කට් සහ තවත් දේවල් නොමිලේ දෙමින් දානමය පින්කම් සිදු කරන අයගේ කරුණාව දැක ගන්න ලැබුණා. ඒ වගේම බැතිමතුන් සතුටින් දන්සන්නට සහභාගී වෙන අයට හරිම සුන්දර දසනක්. ඒ වගේම අපිට බෙල්ලන්විල පෙරහැරේ දර්ශනත් දැක ගන්න ලැබුණා. සුමිහිරි බෙරහඬ, සම්ප්‍රදායික නර්තන කණ්ඩායම්, පුංචි දරුවන්ගේ නර්තනයන් වගේම බැතිමතුන්ගේ ශ්‍රද්ධාව එකට එකතු වෙලා තිබුණු ඒ දර්ශනය ඇත්තටම හරිම ලස්සනයි. අද අපි ගත කරපු මේ දවස ඇත්තටම හරිම නිස්කලංක, පින්බර සහ මතක හිටින අත්දැකීමක් වුණා. ජීවිතේ කාර්යබහුලත්වයෙන් ටික වෙලාවකට හරි මිදිලා හිතට සැනසීමක් ලබා ගන්න මේ වගේ පින්බිමකට එන එක කොච්චර වටිනවද කියලා අද හොඳටම දැනුණා. ඔයත් තවම බෙල්ලන්විල රජමහා විහාරයට ඇවිත් නැත්නම් අවස්ථාවක් ලැබුණ දවසක අනිවාර්යෙන්ම ඇවිත් මේ පින්බිමේ සංසුන් බව සහ ආශිර්වාදයක් විඳින්න. ඉතින් අද අපි vlog එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඉදිරියට මෙවැනි ලස්සන ගමන් සහ අත්දැකීම් එකතු වෙන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම තෙරුවන් සරණයි. එහෙනම් පෙරහැරේ සුන්දරත්වය විඳින්න ඉඩ අපි යනවා.